අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ 2025 A level exam එක ලියන දරුවන් වෙනුවෙන් කෙටි ලිඛිත අනුමාන ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් මේක අනුමාන සැපයීමක් වගේම මේකෙන් ඔයාලට හොඳ හුරුවක් ලැබෙනවා කෙටි ලිඛිත වලට තියෙන බය නැති වෙයි කියලා මම හිතනවා. ඒ නිසා වීඩියෝ එක අවසානය වනතෙක් ඔබ රැඳී සිටින්න 2025 2027 A level කරන දරුවනුත් මේ වීඩියෝ එක නරඹන්න. මේක ඔයාලටත් වැදගත්. ඔයාලටත් ඊළඟ වසරවල් වල මුණ දෙන්න. ඔයාලටත් ඊළඟ වසරවල් වල A level exam එකට මුහුණ දෙන්න සිදුවෙන නිසා දැම්ම ඉඳලා මේ අත්දැකීම ලබන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මතක් කරනවා channel එක subscribe කරන්න. තව දේවල් තියෙනවා ඔබට exam එක වෙනකම්ම. ඒ වගේම මට channel එකට subscribe 1000 සම්පූර්ණ වුණා. ඉතින් මගේ videos බලන මාව subscribe කරලා තියෙන හැමෝටම thank you. ඒ වගේම මතක් කරනවා මේ පාර exam කරන ඔබට තියෙන ගැටලු comment එකක් විදිහට දාන්න. මම මේ පාඩම් වලටත් අනිවාර්යයෙන්ම videos දානවා. එක් දරුවෙක් කියලා තිබ්බා රටවල් පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා කරන්න කියලා. ඉතින් ඒ දරුවට මම කියනවා ඔයාට අමාරු පාඩම මොකක්ද කියලාත් බඩ සඳහන් කරන්න. ඔයාට අමාරු මොන රටද කියලා සඳහන් කරන්න. මම මේ පිළිබඳ සාකච්ඡා කරන්න. හරි එහෙනම් අපි යමු කෙටි ලිඛිත අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරන්න. මගේ කෙටි ලිඛිත පළවෙනි අනුමාන ප්‍රශ්නය තමයි සීමිත ඡන්ද බලය හා සර්වජන ඡන්ද බලය ප්‍රදානය කළ ආණ්ඩු ක්‍රම මොනවාද? ඉතින් දරුවනේ සීමිත ඡන්ද බලය ප්‍රදානය කළේ 1910 ක්‍රූ මෙකලම් ආණ්ඩු ක්‍රමයෙන්. සර්වජන ඡන්ද බලය ප්‍රදානය කළේ 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයෙන්. දෙවැනි එක කුමාරයා කෘතිය මගේ සටන කෘතිවල රචකයින් කවුද? දරුවනේ කුමාරයා කෘතිය රචනා කරේ මැකියාවෙලි. ඒ වගේම මගේ සටන කියන්නේ හිට්ලර් විසින් ලියපු කෘතියක්. තුන්වෙනි ප්‍රශ්නය තමයි සියලු සමාජ සංවිධාන අතුරින් උසස්ම සංවිධානය හා රාජ්‍යයේ කැමැත්ත ක්‍රියාවට නංවන ආයතන මොනවාද? සියලු සමාජ සංවිධාන අතුරින් උසස්ම එක තමයි රාජ්‍ය. ඒ වගේම රාජ්‍යයේ කැමැත්ත ක්‍රියාවට නංවන ආයතනය තමයි ආණ්ඩුව. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය කෝල්බුක් ආණ්ඩු ක්‍රමය හඳුන්වා දීමට බලපෑ හේතු දෙක නම් කරන්න. කෝල්බුක් ආණ්ඩු ක්‍රමය හඳුන්වලා දෙන්න දරුවනේ මූලික වශයෙන්ම හේතු දෙකක් බලපෑවා. පළවෙනි හේතුව තමයි අය පක්ෂයට වඩා වැය පක්ෂය වැඩි වෙලා අධිරාජ්‍යවාදීන් ලංකාවෙන් පාඩු ලැබීම. ඒ වගේම ආණ්ඩුකාරවරයාගේ අධික බලය අඩු කිරීමට. මෙන්න මේ හේතු දෙක තමයි එන්න ඕන. ඊළඟ ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ප්‍රධාන ආයතන දෙකක්. ඉතින් ප්‍රධාන ආයතන 6ක් පමණ තියෙනවා. මෙතනින් දෙකක් තමයි අහන්නේ. මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය වගේ දේවල් තමයි මෙතනට එන්නේ. ඊළඟ ප්‍රශ්නය බලතල බෙදීම හා නීතියේ ආධිපත්‍ය සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ කවුරුන්ද? දරුවනේ බලතල බෙදීම ලෝකයට හඳුන්වලා දුන්නේ චාල්ස් මොන්ටෙස්කියු. නීතියේ ආධිපත්‍ය ලෝකයට හඳුන්වලා දුන්නේ ආචාර්ය ඒ.වී. ඩයිසි විසින්. හත්වෙනි ප්‍රශ්නය රාජ්‍යයක් සම්පූර්ණ වීමට අත්‍යවශ්‍ය සාධක දෙකක් නම් කරන්න. සාධක හතරක් තියෙනවා. එකක් තමයි ස්වාධිපත්‍ය, ඒ වගේම ආණ්ඩුව. මෙන්න මේ සාධක ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය දරුවනේ බලය එක් ස්ථානයක කේන්ද්‍රගත වීම. බලය බෙදා හැර තිබීම ඇත්තේ කුමන ආණ්ඩු ක්‍රම තුලද? බලය එක් ස්ථානයක කේන්ද්‍රගත වෙලා තියෙන ඒකීය ආණ්ඩු ක්‍රමයක. බලය බෙදා හැරලා තියෙන්නේ සංධීය ආණ්ඩු ක්‍රමයක. ඊළඟ ප්‍රශ්නය ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ නවාංග දෙකක්. ඉතින් ඩොනමෝර් වල නවාංග තමයි විධායක කාරක සභා ක්‍රමය, ඒ වගේම සර්වජන ඡන්ද බලය වගේ දේවල්. 10වෙනි ප්‍රශ්නය සමාජ සම්මුතිවාදීන් තිදෙනෙක් ඇත. ඒ අතුරින් රාජාණ්ඩුවාදයට පක්ෂව හා පාර්ලිමේන්තුවාදයට පක්ෂව අදහස් ඉදිරිපත් කළේ කවුද?
රාජාණ්ඩුවාදයට පක්ෂව අදහස් ඉදිරිපත් කළේ දරුවනේ තෝමස් හොබ්ස්. පාර්ලිමේන්තුවාදයට පක්ෂව අදහස් ඉදිරිපත් කළේ ජෝන් ලොක්. ඊළඟ ප්‍රශ්නය දේශපාලන පක්ෂයක කාර්යභාරයන් දෙකක්. ඉතින් දේශපාලන පක්ෂ කියන ඒවායි ගොඩක් කාර්යභාරයන් තියෙනවා. එයින් දෙකක් තමයි අහන්නේ. එකක් තමයි දරුවනේ විසිරීලා පවතින මහජන මතය ඒකරාශී කිරීම. ඒ වගේම රටට නව නායකයින් තැනීම වගේ කාර්යයන් මෙතනදී දක්වන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය දේශපාලන විද්‍යාවේ සාම්ප්‍රදායික ප්‍රවේශ දෙකක් නම් කරන්න. විශේෂයෙන්ම කියන්න ඕන දේශපාලන විද්‍යාවේ ප්‍රවේශ නූතන හා සාම්ප්‍රදායික වශයෙන් බෙදෙනවා. මෙතන අහන්නේ සාම්ප්‍රදායික ප්‍රවේශ දෙකක්. ඉතින් සාම්ප්‍රදායික ප්‍රවේශ වලට නිදසුන් තමයි දාර්ශනික ප්‍රවේශය, තුලනාත්මක ප්‍රවේශය. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තියේ තීරණය වීමට බලපාන සාධක දෙකක් නම් කරන්න. ඒ සාධක තමයි රටක පිහිටීම, ආර්ථික සාධක වගේ දේවල්. ඊළඟ ප්‍රශ්නය ස්වාධිපත්‍ය ප්‍රධාන කොටස් දෙකකි. ඒ මොනවද? ස්වාධිපත්‍ය දරුවනේ ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා. අභ්‍යන්තර ස්වාධිපත්‍ය හා බාහිර ස්වාධිපත්‍ය කියලා. මේක ලෝකයට හඳුන්වලා දුන්නේ ජීන් බොඩෑන්. ඊළඟ ප්‍රශ්නය ගැටුම් පිළිබඳ දේශපාලන වර්ගීකරණයට අයත් ගැටුම් වර්ග දෙකක්. එකක් තමයි දරුවනේ රාජ්‍ය අභ්‍යන්තර ගැටුම්, අනිත් එක අන්තර්රාජ්‍ය ගැටුම්. ඊළඟ ප්‍රශ්නය රාජ්‍ය ප්‍රතිපත්ති ජීවන චක්‍රයේ පියවර දෙකක්. ප්‍රතිපත්ති සැකසීම, ප්‍රතිපත්ති ඇගීම වගේ පියන් අපිට මෙතනදී දක්වන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය රාජ්‍ය විකාශනය පිළිබඳ මාක්ස්වාදී න්‍යාය තුල ඉදිරිපත් කර ඇති අවධි දෙකක්. මෙතනට යුගය, වැඩවසම් යුගය, සමාජවාදී යුගය, ධනවාදී යුගය මේ වගේ දේවල් දක්වන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය පැසිස්ට්වාදී ක්‍රමයක ලක්ෂණ මොනවාද? එක ලක්ෂණයක් තමයි ඒකපක්ෂ ක්‍රමය. ලක්ෂණයක් තමයි රණපරමවාදය. කායික බලය අනුව ආණ්ඩු බෙදෙන කොටස් දෙකක් නම් කරන්න. එකක් තමයි දරුවනේ ජනාධිපති ක්‍රම, අනිත් එක කැබිනට් ක්‍රම. ඊළඟ ප්‍රශ්නය 78 ව්‍යවස්ථාවෙන් ගොඩ නැගූ විධායක ජනාධිපති ධූරයේ නිල කාලය වර්තමානයේ කීයද? අතීතයේදී නිල කාලය තිබුණේ අවුරුදු 6යි. වර්තමානයේ වෙද්දී නිල කාලය අවුරුදු 5ක් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි මගේ ලිඛිත අනුමාන ටික. ඉතින් මම හිතනවා මේකෙන් ඔබට කුමක් හෝ ප්‍රයෝජනයක් අත්වෙන්න ඇති කියලා. මේ වගේ ප්‍රශ්න තමයි අහන්නේ. මේ හා සමාන ප්‍රශ්න තමයි දරුවනේ එක්සෑම් එකට අහන්නේ. ටික හරි ලේසි. මේ ටිකට සාර්ථකව ඔබට මුහුණ දෙන්න පුළුවන්. මේ වැනුත් යම් ප්‍රයෝජනයක් ලබා ගන්න. මේ වීඩියෝ එක බලනවා වගේම මේ පිළිබඳ සටහනකුත් ගොඩනගා ගන්නව නම් හොඳයි. මේ වගේ ප්‍රශ්න තමයි එක්සෑම් එකට අහන්නේ. විභාග ප්‍රශ්න පත්‍රවල අහපු ප්‍රශ්නත් මෙතනදී මම භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තමයි එක්සෑම් එකට හැදෙන්නේ. මේ කෙටි ලිඛිත වලට බය වෙන්න එපා. හොඳට එක්සෑම් එකට මුහුණ දෙන්න. ඒ වගේම ඔබට නැවත මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියට මම හිතන් ඉන්නවා ඔබට නැවත වාරයක් අනුමාන රචනා ප්‍රශ්න කිහිපයක් වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න. අර ඉදිරිපත් කරපු අනුමාන වීඩියෝ එකට පරිබාහිරව තමයි මම මේක කරන්න හිටියේ. මම ගැටුම් පාඩම ඒ වගේ පාඩම් කිහිපයකින් අනුමාන ඉදිරිපත් කරේ නැහැ. මම හිතන් ඉන්නවා මේ වීඩියෝ එකෙන් තවත් අනුමාන කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්න. ඒ නිසා channel එක subscribe කරලා රැඳී සිටින්න මාත් එක්ක. ඒ වගේම ඔබට ක්ලාස් වලට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. 2026 2027 A level කරන දරුවන්ට 072 28 46යි 718 කියන නම්බර් එකට මැසේජ් එකක් දාලා political science online classes වලට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ෆිසිකල් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න කැමති නම් ඔබට අහංගම New Solid ආයතනයට පැමිණ ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් WhatsApp වලින් විමසන්න. ඒත් අර නම්බර් එකමයි 072 28 46යි 718 කියන නම්බර් එකමයි. එහෙනම් අදට ගිහින් එන්නම්. මම ඊළඟ දවසේ අර අනුමාන ටික එක්ක අලුත් වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. එහෙනම් සුබ දවසක්.